Hi everyone, welcome back to my YouTube channel. මම නෙත්මා. මම හිතුවා අද Sunday reset vlog එකක් අරන් ආව නම් හොඳයි කියලා. මොකද ඊයේ දවස් කීපේ මං ටිකක් අසනීප වෙලා හිටිය නිසා මගේ වැඩ ටික මට හරියට කන්ටිනියු කරගන්න බැරි වුණා. ඉතින් මම හිතුවා පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා අලුත් සතිය ලස්සනට පටන් ගන්න ඕනි කියලා. ඉතින් මම හිතුවේ මුලින්ම මගේ කොණ්ඩේ ඔයිල් ඇප්ලයි කරන්න. මොකද සති එකහමාරකින් වගේ මට මගේ කොණ්ඩේ ඔයිල් ඇප්ලයි කරන්න බැරුව ගියා. ඉතින් මං මේ විදිහට ඔයිල් ටිකක් භාජනයකට දාගෙන ඒක රත් කරගන්න තමයි හදන්නේ. ඔයිල් ටිකක් රත් කරලා අපේ ස්කැල්ප් එකේ ඇප්ලයි කරන එක අපේ ස්කැල්ප් එකට ගොඩක් හොඳයි. ඒ වගේම අපේ හෙයා ග්‍රෝත් එකටත් ඒක හොඳයි. ඉතින් මම කියන්න ඕනි තව දෙයක් තමයි අපි රීසෙට් රූටින් එකක් ෆලෝ කරද්දී අපේ හෙයා කෙයා ස්කින් කෙයා ගැන හිතනවා නම් ඇත්තටම ගොඩක් වටිනවා. මොකද ඒක අපේ බියුටි එකට වගේම අපේ මානසික සෞඛ්‍යයටත් ගොඩක් හොඳයි. මං මේ විදිහට ඔයිල් ටික රත් කරලා මගේ ස්කැල්ප් එකේ හොඳට ඇප්ලයි කරනවා. මේ විදිහට ඔයිල් ඇප්ලයි කරලා විනාඩි 5ක් 10ක් විතර මගේ ඔළුව පොඩක් මසාජ් කරනවා. මේ විදිහට මසාජ් කරන එක ඔයිල් ටික අපේ ඔළුවට හොඳට ඇබ්සෝබ් වෙන්න උදව් වෙනවා. හැබැයි කොණ්ඩේ ගොඩාක් යන කෙනෙක් නම් මේ විදිහට ඔයිල් ඇප්ලයි කරලා ගොඩාක් ඔළුව මසාජ් කරන්න යන්න එපා. එතකොට හිසගෙස් ගැලවිලා යන්න පුළුවන්. හරි මං දැන් ඔයිල් ඇප්ලයි කරගෙන ඉවරයි. මේ විදිහට මං ඔයිල් ඇප්ලයි කරගෙන පැයක් විතර ඉන්නවා. ඉතින් නාන්නත් පැයක් විතර ඉන්න ඕන නිසා මම හිතුවා පොඩ්ඩක් මගේ කාමරේ අස් කරලා දැම්ම නම් හොඳයි කියලා. මොකද රීසෙට් රූටින් එකකදී අපි ඉන්න වටපිටාව අනිවාර්යයෙන්ම අපි පිරිසිදු කරගන්න ඕනි. ඉතින් මං මේ විදිහට මගේ channel වල තියෙන දූවිලි ටික පිහලා දැම්මා. මේ වගේ කොච්චර දූවිලි පිස්සත් ඉක්මනටම දූවිලි බැඳෙනවා. ඊට පස්සේ මම මේ හදන්නේ මගේ කාමරය ටිකක් මොප් කරන්න. ඒ වැඩ ටික ඉවර කරලා මම නාගෙන ආවා. හුඟ දවසකින් මූණට පැක් එකක් දාන්න බැරි වුණ නිසා හිතුවා මූණට පැක් එකක් දාන්න ඕනි කියලා. ඉතින් මං ලේසියටත් එක්ක ඉක්මනටම දාගන්න පුළුවන් නිසා ෂීට් මාස්ක් එකක් ගත්තා දාගන්න. මාස්ක් එක විනාඩි 20ක් විතර මූණේ තියන්න ඕන නිසා ඒ වෙලාවේ මම මේ හදන්නේ මට පෙඩිකියුර් එකක් කරගන්න. ඉතින් මං මේ විදිහට මගේ පෙඩිකියුර් එකත් කරගත්තා. ඊට පස්සේ මාස්ක් එක මූණෙන් අයින් කරලා ඒකේ තියෙන සීරම්ස් ටික අරගෙන මගේ අත්වල ගාගත්තා. නැත්තම් අපරාධනේ. දැන් මං ටී එකකුත් හදාගෙන ආව බොන්න. ටී එකත් බොන ගමන් මගේ අලුත් සතිය ප්ලෑන් කරන්න තමයි මං දැන් ලෑස්ති වෙන්නේ. මෙතනදී මං මට ලබන සතියට කරන්න තියෙන වැඩ ටික ප්ලෑන් කරලා තියාගන්නවා. විශේෂයෙන්ම ඒ දවසට කරන්න ඕනි වර්කවුට්ස් ප්ලෑන් එක සහ ඒ දවසට කරන්න ඕන ස්ටඩි ප්ලෑන් එක තමයි මම හදාගන්නේ. මේ විදිහට ප්ලෑන් කරගත්තාම අපිට ලේසි අපි වැඩ ටික කරගන්න. අපි ප්‍රෙෂර් එකක් නැතුව අපි වැඩ ටික කරගන්න පුළුවන්. තව දෙයක් තමයි අපේ හැම දවසක්ම එක විදිහට තියන්නේ නැහනේ. අපි හොඳට වැඩ කරන වගේම අපිට කම්මැලි හිතෙන දවස්, අපි ලෙඩ වෙන දවස්, ඒ වගේ දවසත් අපේ ජීවිතවලට එනවා.
ඉතින් ඒ වගේ දවස් අපේ ජීවිතවලට ආපුවහම අපේ ජීවිත අතරමඟ නතර කරගන්න නැතුව අපි නවත්තපු තැනින් ආයෙත් අපි වැඩ ටික පටන් අරගෙන ඉස්සරහට කරගෙන යන්න මේ වගේ රීසෙට් රූටින් එකක් අපිට උදව් වෙනවා. ඉතින් මේ විදිහට මං අද මගේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. මං ගිහින් එන්නම්. ඔයාට සුබ දවසක්.